සුබ දවසක්. අද දවසේ දේව වචනේ කොටසකට අපි අහුම්කන් දෙමු. ලූක් 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද දෙක. යේසුස් වහන්සේ ශුද්ධාත්මයෙන් පූර්ණව යෝර්දානයෙන් හැරී ඇවිත් යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබමින් ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන 40 දවසක් වනයේ ගෙන යනු ලැබුවසේක. ආමේන්. කාන්තාරයෙන් එළියට. කාන්තාරේ කොයි වගේ තැනක්ද? තද වේලිච්ච තැනක්, වේලිච්ච පොළොවක්, තද හිරු රැස් තියෙන, ගසාගෙන යන වැලි තියෙන, කටු සහිත පඳුරු තියෙන ස්ථානයක්. අපි ගොඩක් වෙලාවට ආස තැනක් නෙවෙයි. හරියට ගංගා දියැලි මල් පිපිච්ච තැන් වගේ. ඒ වගේ තමයි අපේ ජීවිතේ තිර වෙන කාන්තාර කාල තියෙනවා. කොයි වගේද? ඒ තමයි සරපරුස වචන. ඒ වගේම කඩාවැටුණු බලාපොරොත්තු, කාලයක් තිස්සේ ඇදෙන රෝග, ඒ වගේම ණයබර, විසඳ ගන්නට බැරි ප්‍රශ්න තියෙන තැනක්. එහෙනම් මේ වෙලාවේ හරියට අපි හිර වෙලා වගේ. කොහොමද අපි මෙතනින් එළියට යන්නේ කියලා තේරෙන්නේ නැති කාලයක් වගේ. ඒ නිසා ගොඩක් වෙලාවෙදී අපිට ලෝකයෙන් උපදෙස් හම්බෙන්නේ ඔයා උතන ඉන්න එපා, ඔයා පොඩ්ඩක් එළියට යන්න, ට්‍රිප් එකක් යන්න, සින්දුවක් අහන්න, එහෙම නැත්නම් ඔයා ෆිල්ම් එකක් බලන්න. ඒ කෙටි විසඳුම් මන් නරකයි කියනවා නෙමෙයි. හැබැයි ඒක తాවකාලිකයි. ඒක ඒ වෙලාවට විතරයි. ඔබට අවශ්‍ය ස්ථීර විසඳුමක්. ඒ ස්ථීර විසඳුම තියෙන තැනක් තියෙනවා. ඒ තමයි දෙවියන් වහන්සේගේ වචනය තුල. අද දවසේ මම ඔබත් එක්ක බෙදා ගන්න යනවා ලූක් 4:1 ඉඳන් 13. යේසුස් වහන්සේ කොහොමද කාන්තාර ගමනේ, ඒ කාන්තාර කාලය තුල ජයග්‍රාහිකව එළියට ආවේ සාතන්ව පරාජය කරලා කියලා. ඔබ පොඩ්ඩක් බලන්න. උන්වහන්සේව ශුද්ධාත්මයන් වහන්සේ ඒ කාන්තාරයට පැමිණෙව්වා. දවස් 40ක් නිරාහාරයෙන් උන්වහන්සේ හිටියා. වෙනද ජීවිතය නෙමෙයි. ඔබටත් මේක ඇතුලේ හිර වුණාම වෙනද ජීවිතය නෙමෙයි. උන්වහන්සේ දවස් 40කට පස්සේ බඩගිනි දැනුණා උන්වහන්සේට. ඒ වගේම උන්වහන්සේ තනියම හිටියේ. වෙහෙසටපත් වෙච්ච, ශාරීරිකව වෙහෙසටපත් වෙච්ච වෙලාවක්. ඒ වගේම උන්වහන්සේ දුර්වලව සිටිවේ, ශාරීරිකව දුර්වල සිටි වෙලාවක්. සාතන් මේ වෙලාව තමයි පරීක්ෂාව ගෙනාවේ. හැබැයි උන්වහන්සේකට වැටුන්නේ නැහැ. අද දවසේ ඔබත් තනිකම, ඒ වගේම මානසිකව, ශාරීරිකව පීඩාවට පත්වෙච්ච තැනක ඔබ ඉන්නේ. හැබැයි ඔබත් පරීක්ෂාවට නොවැටි හරි මාර්ගයකින් එළියට එන්න තියෙනවා. ඒ නිසා අද දවසේ බලමු යේසුස් වහන්සේට ගෙනාව පරීක්ෂා තුලදී උන්වහන්සේ කොහොමද ජයගත්තේ? ඒ ක්‍රමය ඔබ කොහොමද ඔබේ දේට අදාළ කරගන්නේ කියලා. උන්වහන්සේට සාතන් ගෙනා පරීක්ෂා තුනේදී පැතිකඩ තුනක් අරමුණු කරගෙන තමයි පරීක්ෂාව ආවේ. ඒ තමයි ශාරීරික අවශ්‍යතාවයන්, ඒ වගේම ආශාවන්, ඒ වගේම වස්තුව සහ බලය, අනිත් එක උඩඟුකම්. ආදම් මේවටත් ඒ විදිහටම තමයි ආවේ. හැබැයි ඔවුන් මේකට වැටුණා. යේසුස් වහන්සේ වැටුන්නේ නැහැ. දේව වචනේ කියනවා 1 යොහන් 2:16 මක්නිසාද ලෝකයේ තිබෙන සියල්ල, එනම් මාංශයේ තෘෂ්ණාවත්, ඇස්වල තෘෂ්ණාවත්, ජීවිතයේ අහංකාරකමත් පියාණන් වහන්සේගෙන් නොව ලෝකයෙන් කියලා. ඒ නිසා අද දවසේ අපි එකින් එක පරීක්ෂාව අරගෙන බලමු කොහොමද ජේසු ඒ වයින් එළියට ආවේ කියලා. පළවෙනි පරීක්ෂාව. සාතන් ඇවිල්ලා මේ දවස් 40ක නිරාහාරයෙන් පස්සේ උන්වහන්සේට කියනවා බඩගිනි වෙලාවක්. එහෙනම් උන්වහන්සේට කියනවා මේ ගල රොටි වෙන්න අන කරන්න කියලා. යේසු මොකද කරුවේ? උන්වහන්සේ කොයිම වෙලාවකවත් උන්වහන්සේගේ දිව්‍ය බලය පාවිච්චි කරේ නැහැ මාංශයේ තෘප්තිය පිණිස. මාංශය ශාරීරික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න. උන්වහන්සේක පාවිච්චි කරා සේවයට. හැබැයි ඒ වගේම උන්වහන්සේ හැමතිස්සෙම දෙවියන් වහන්සේ මත යැපුණා. උත්තර දෙන්නේ කොහොමද සාතන්ට? මිනිසයා රොටි පමණකින් ජීවත් නොවන්නේ යයි ලියා තිබේ කියලා. කොහෙන්ද ඒක ගත්තේ? ද්විතීක කතාවේ 8:3. සාතන් පෙන්නුවා යේසුස් වහන්සේට මේ වෙලාවේ ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නය කෑම තමයි. නමුත් යේසුස් වහන්සේ උත්තර දුන්නා නෑ, මට තියෙන ලොකුම දේ දෙවියන් වහන්සේගේ වචනේ කියලා. අද දවසේ ඔබටත් පෙන්නයි. සාතන් ඇවිල්ලා ඔබේ ප්‍රශ්නෙන් එළියට එන්න කෙටි මාර්ග. ඔයා මොන විදියකට හරි ඕකට විසඳුම හොයාගන්න තියනවා කියලා.
හැබැයි මතක තියාගන්න. උන්වහන්සේ මත යැපෙන්න. ආදම් ෆේල් වෙච්ච තැන උන්වහන්සේ පාසුනේ. උන්වහන්සේ ළඟ දෙවියන් වහන්සේගේ වචනේ තිබිච්ච නිසා. ඒ නිසා ඔබ වචනයෙන් ශක්තිමත් වෙන්න. දෙවෙනි පරීක්ෂාව තමයි උන්වහන්සේ වූ සිඩමකට ගෙන ගිහලා සියලු රාජ්‍යයන් පෙන්නලා ඔබ මා ඉදිරියේ নমස්කාර කරන්නේ නම් මේ සියල්ල ඔබට දෙන්නෙමි කියලා. 5-6 පදවල. හැබැයි යේසුස් වහන්සේ මේ ලෝකේ අපව ගලව ගන්න ආවේ කුරුසියට ගිහිල්ලා මිසක් සාතන්ට নমස්කාර කරලා නෙමෙයි. දෙවියන් වහන්සේ උන්වහන්සේට ප්ලෑන් එකක් දුන්නා. ඒ ප්ලෑන් එකට තමයි උන්වහන්සේ කීකරු වෙන්නේ. ලස්සන රාජ්‍යයන් මේ දේවල් පෙන්වලා ලෝකෙම දෙනවා කියලා පෙන්වුවට උන්වහන්සේ රැවටුන්නේ නැහැ. අද දවසේ ඔබ හිතලා බලන්න. අපේ ජීවිත සමහර වෙලාවට ලොකු තනතුරු නැත්තම් මේ පොළවේ කීර්තිය එහෙම නැත්තම් බලය ලබා ගැනීමට ආශාව විවිධ දේ නිසා දෙවියන් වහන්සේව අතහැරලා කෙටි මාර්ගවලට හැරෙන හැටි. සාතන් පෙන්නන පාරවල් වලට හැරෙන හැටි. ජේසුස් ඒ වෙලාවේ කොහොමද උත්තර දුන්නේ? තාගේ දේව ස්වාමින් වහන්සේට নমස්කාර කරව. උන්වහන්සේට පමණක් සේවය කරවයි ලියා තිබේ කියලා. දේව වචනෙන් උත්තර දුන්නා. නික්මයාම 23 වචනේ. තුන්වෙනි පරීක්ෂාව. උන්වහන්සේව දේවමාලිකාව මුදුන හිටවලා ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මෙතනින් පණින්න කියලා කිව්වා. ඒ වගේම දේව වචනේ කොටසකුත් අරගෙන කිව්වා. ගීතාවලිය 91:11-12 පද අරගෙන කිව්වා ඔබ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ තමුන්ගේ දූතයින්ට ඔබ ගැන අණ කරලා තියෙනවා කියලා. දේව වචනය යේසුස් වහන්සේව පාපයට පොළඹවන්න පාවිච්චි කරා. අද බොහෝ වෙලාවට වචනය වැරදි ලෙස අවභාවිතාවේ දෙනවා. සාතනුත් ඒක කරා. හැබැයි යේසුස් වහන්සේකට රැවටුන්නේ නැහැ. මොකද යේසුස් වහන්සේ පොළවට ආවේ මැජික් පෙන්වන්න නෙමෙයි. එතනින් පල්ලෙහාට පැනලා. උන්වහන්සේගේ කැමැත්ත මොකද්ද? දෙවියන් වහන්සේ කැමති උනේ අපි ඇදහිල්ලෙන් ජීවත් වෙනවා මිසක් මැජික් බල්ලා ජීවත් වෙන එකට නෙවෙයි. ඇදහිල්ල ජීවිතයක් තමයි උන්වහන්සේ අපිට නිතරම ඉගැන්වුවේ. ඒ නිසා උන්වහන්සේ උත්තර දුන්න දේ වචනෙන් තාගේ දේව ස්වාමින් වහන්සේ පරීක්ෂා නොකරවයි කියා තිබේයයි කීසේක. එහෙනම් උන්වහන්සේ කාන්තාරේ ජය අරගෙන සාතන්ව පරාජය කරලා එළියට ආවා. උන්වහන්සේට වචනේ සෑහුණා කාන්තාර ජීවිතෙන් එළියට එන්න. අද දවසේ ඔබටත් වචනේ සෑහෙනවා මේ කාන්තාර ජීවිතෙන් එළියට එන්න. එහෙනම් කොහොමද අපි කළ යුත්තේ? ඔබත් ඒ හැම වෙලාවකම ඔබේ ප්‍රශ්නයට අදාළ වචනේ දේ වචනේ තුල තිබෙනවා. රෝගයට, ණයබරට, අසහන මේ ඔබ කඩා වැටිච්ච මනසට, තික්තකමට, සැරපරුස දෙයට හැම දෙයකටම අදාළ වචනේ දේ වචනේ තියෙනවා. එහෙනම් ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමilla ඔබේ වාතාවරණයට, ඔබේ ප්‍රශ්නයට දේව වචනය ඇදහිල්ලෙන් කතා කරන්න. මොකද වචනේ පරාජය කරන්න සාතන්ට බෑ. වචනේ පරාජය කරන්න විද්‍යාවට බෑ. වචනේ පරාජය කරන්න අත්දැකීම් තියෙන මිනිස්සුන්ට බෑ. ඔබේ හිතටත් බෑ. ඔබ ඇදහිල්ලෙන් ඒක ප්‍රකාශ කරනවාද? ඒක සිද්ධ වෙනවා. එහෙනම් කොහොමද ඇදහිල්ලෙන් ප්‍රකාශ කරන්නේ? ඒකට ඔබ මේ කාලය පුරා දවස්පතා වැඩියෙන් වචනේ කියවන්න. ඒ වචනේ මෙනෙහි කරන්න. ඒ වගේම වචනයට ඇහුම්කන් දෙන්න. ඒ වගේ මේ සියල්ල වගේම වචනෙට කීකරු වෙන්න. ජේසු වචනේ දැනගෙන හිටියා විතරක් නෙමෙයි වචනෙට කීකරු වුණා. දේ වචනේ පීස 6:17 කියනවා. දෙවියන් වහන්සේගේ වචනේ නැමැති ආත්මයන් වහන්සේගේ කඩුවද ගනිල්ලා කියලා. එහෙනම් මේ කඩුව ඔබ පාවිච්චි කරන ඒ දේ ප්‍රශ්නේ නැගිටින්න පාවිච්චි කරන මේ ආත්මයන් වහන්සේගේ කඩුව ඔබ පාවිච්චි කරද්දි ඒක හරි මුවහත්. මෙන්න මේ වගේ දවස්පතා ඒ තුල ඔබ පුහුණු වීමක් වුණොත් ඒ විතරකුත් නෙමෙයි අවදියෙන් නිදන් යාඥා කරන්න. එතකොට ඔබේ අතේ තීරණය තියෙනවා. ආදම්මේව මේ සියල්ලෙදී වැටුණා. තමුන්ගේ කැමැත්ත කරන්න ගිහිල්ලා. නමුත් යේසුස් වහන්සේ මේ කාන්තාර කාලෙන් එළියට ආවා. කොහොමද? වචනේ පාවිච්චි කරලා. අද ඔබ ඔබේ කාන්තාර ගමනෙන් එළියට එන්න දේ වචනේ පාවිච්චි කරමින් ඔබට ජේසු පිටයි.